Today, we'll look at how to make a business planner from Canva Pro. Download Canva Pro. Keep watching the video without skipping and create the Bennett. Okay, thanks. Subscribe to my channel. හලෝ මේ මාත් එක මෙතන ඉඳන් මේක හදාගෙන යමු. ඉතින් ඉස්සෙල්ලම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා කැමති බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක සිලෙක්ට් කරන්න. ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියපු ගමන් ඔයාලට කැමති විදිහට සිලෙක්ෂන් කරගන්න පුළුවන්. ඔයාලා කැමති කලර් එකෙන් මම ඉතින් මේකට රෙඩ් කලර් එකක් යූස් කරනවා. ඉතින් මෙතන කැමති තරම් ඔයාලට තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් දෙක ගන්න පුළුවන් රෙඩ් කලර් එකකින්. ඉතින් ඔයාලට පුළුවන් ඕනි විදිහට ග්‍රැෆික් පැත්තෙන් ෆොටෝ පැත්තෙන් අරගෙන ඉවරලා කැමති විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම චුල්ල බලනවා බලි වෙලා මම කලින් යූස් කරපු බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක අරගෙන ඉවරලා මම දාගත්ත ෆොන්ට් සයිස් එකටම ඉෂු කරගන්නවා. ඉතින් මම ඒ කලර් එක චුට්ටක් වෙනස් කරගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන්න බර්ගර් කියලා. බර්ගර් කියලා සර්ච් කරලා ඉවරලා ඔයාලා කැමති ඉමේජ් එකක් අරගෙන ඉවරලා ගානට සිලෙක්ට් කරගන්න මැද්දට වෙන්න. ඊට පස්සේ ඔයාලා චිලි කියලා සේව් එකෙන් සර්ච් කරන් චිලි කියලා මිරිස් වලට මිරිස් කරල් මෙතන ඕඩි තරම් ඔයාලට පුළුවන්. ඔයාලට කැමති සිලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. මම ඉතින් එකක් බලලා වෙලා සිලෙක්ට් කරගන්නවා. මම මෙන්න මේක අරගෙන ඉවරලා පැත්තට කරලා තියලා ඉවරලා බන් එකට යටින් දානවා. මොකද බන් එකට උඩින් දාපුවාට පස්සේ මිනිස් කරලා උඩින් තියෙන නිසා මම බන් එකට යටින් දාලා ඉවරලා සිලෙක්ට් කරලා ඉවරලා දානවා. ඊට පස්සේ මම ඒක තව මිනිස් කරලා අනිත් පැත්තෙන් දාලා ඉවරලා ඒකත් අර බන් එකේ යටට ඩ්‍රොප් කරලා දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඊතල ඇති තරම් හොයාගන්න පුළුවන්. ඔයාලට සර්ච් කරලා ඉවරලා ඕනි තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට එකක් සිලෙක්ට් කරගෙන ඉවරලා මෙහෙම ඩ්‍රොප් කරලා දාන්න සිලෙක්ට් කරලා හදාගන්නවා. හදාගෙන ඉවරලා ඔයාලා මෙන්න මේ විදිහට රවුන්ඩ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඩිස්කවුන්ට් කියලා ගහපු ගමන් ඩිස්කවුන්ට් එකක් ඇතුළත් කරන්න පුළුවන් විදිහට මේ වගේ රවුන්ඩ් ඇති තරම් තියෙනවා. ඔයාලට පුළුවන් එකක් සිලෙක්ට් කරලා කැමති එකක් දාගන්න. ඉතින් මම මේ බෝල් රවුන්ඩ් එක දාගෙන ටෙක්ස්ට් රවුන්ඩ් එක දාගන්නවා. ඉතින් ඊට පස්සේ දාලා ඉවරලා මේ විදිහට දාලා ඉවරලා මම ඩිස්කවුන්ට් එකක් දානවා 125යි ඩිස්කවුන්ට් කියලා ඉවරලා ඩිස්කවුන්ට් කියලා ටයිප් කරලා ඉවරලා ඔයාලට පුළුවන් රෙඩ් කලර් එකෙන් ටෙක්ස්ට් එක චේන්ජ් කරලා ඉවරලා පොඩි කරලා ඉවරලා අර ටෙක්ස්ට් බෝල් එක ඇතුළට සිලෙක්ට් කරලා දාගන්න. ඊට පස්සේ මම ඒ වගේම ටෙක්ස්ට් බෝල් එකක් හදාගන්න ඕනේ අනිත් පැත්තෙන්. ඉතින් මම ඒක නිසා අර ටෙක්ස්ට් බෝල් එකම මේ ටච් කරලා ගන්නවා. ඊට කලින් මම ඊතලයක් මෙහෙම දාගෙන ඉවරලා පහළ පැත්තට එනවා. ඔයාලා මේ විදිහටම බලාගෙන හදන්න. හැබැයි මේක හදන්න පුළුවන් Canva Pro එකකින් විතරයි. මොකද සමහර pages Canva normal එකට දෙන්නේ නැති නිසා. පුළුවන් නම් Canva Pro එක අරගෙන මේ විදිහට වෙන එක හදන්න try කරලා බලන්න. ඉතින් මේ විදිහට මම බෝල් එක සිලෙක්ට් කරලා ටෙක්ස්ට් බෝල් එක මෙහෙම ඇතුළත් කරගත්තා. අනිත් පැත්තට එහෙම ටෙක්ස්ට් බෝල් එක දාලා ඉවරලා මම මේක ටයිප් කරනවා order now කියන එක. ඉතින් order now කියන එක මම මෙතන ටයිප් කරනවා order කියලා ගහලා ඊට පස්සේ මම ඒ කලර් එක වෙනස් කරනවා රෙඩ් කලර් එක දානවා රෙඩ් කලර් එක දාලා ඉවරලා දානවා. ඊට පස්සේ now කියන එක ටච් කරලා ටයිප් කරලා ඉවරලා මම ඒකත් ඒ ටෙක්ස්ට් බෝල් එක ඇතුළටම දාගන්නවා මේ විදිහට. ඉතින් දැන් අපිට තියෙන අර බර්ගර් කියන එකක් මම ටයිප් කරගත්තා. බර්ගර් කියලා ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න. ඒක ෆොන්ට් සයිස් එකකට ඔයා කැමති ෆොන්ට් එකකට දාගන්න. ෆොන්ට් එකට දාලා white color කරගෙන ඉවරලා මොකද red color background එකට ටෙක්ස්ට් ගානට මැච් වෙන්නේ white color වගේ. ඉතින් මම ඒක නිසා බන් එකේ පිටිපස්සට වෙන වගේ ක්‍රොප් කරලා ඉවරලා දාගන්නවා බර්ගර් කියන එක. දාගෙන ඉවරලා chicken කියන එකත් මම ටයිප් කරගන්නවා. chicken කියන එක ටයිප් කරලා ඉවරලා මම ෆොන්ට් එක වෙනස් කරලා ඉවරලා white color කරලා ටෙක්ස්ට් එක මම බර්ගර් කියන අකුරු ටිකට උඩින් වගේ ඒක පොඩ්ඩක් ඩ්‍රොප් කරලා තියාගන්නවා. ඉතින් මම අන්නේ විදිහට ඒක ඩ්‍රොප් කරලා ගන්නට සිලෙක්ට් කරලා තියාගත්තා. දැන් ඉතින් ඔයාලට තියෙන contact number එකක් යටින් ඇඩ් කරන්න පුළුවන්. මම මේක නිකන් හදන නිසා මම මගේ number එක දානවා. ඔයාලට පුළුවන් WhatsApp phone number mobile account කියලා ටච් කරපුවාම මොකද mobile account කියලා සර්ච් කරන ඊට පස්සේ ඔයාලට account එකක් බලා ගන්න පුළුවන්. ඒ account එක ටච් කරලා ඉවරලා කැමති පාටක් සිලෙක්ට් කරලා ඉවරලා මම කොළ green color එකක් දීලා ඉවරලා phone number එක තියෙන ගාවටම ටච් කරලා දා ගන්නවා ගානට.
ඒක ඔයා කැමති විදියට හදාගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකක් ඔයාලට දෙනවා නම් ඒ විදියට මම නිකන් මෙතන ගන්න www.burger.com කියලා ගාලා ඉවරලා white color select කරලා ඉවරලා මම ඒක drop කරලා ඉවරලා banner එකේ යටින් select කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙතන social media icon කීපයක් දානවා. මොකද මෙයාලගේ service එක social media හරහා share වෙන්න ඕනි කියන මේව එකෙන් තමයි දාන්නේ FB එකයි. ඊට පස්සේ Instagram icon කියලා search කරන Instagram icon එක දාගන්නත් පුළුවන් ඔයාලට. ඊට පස්සේ WhatsApp icon එකත් ඔයාලට search කරලා ඉවරලා දාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ pages ගොඩාක්ම හොඳ pages ටිකක් අපිට ගන්න පුළුවන් Canva Pro app එකෙන් විතරයි. පුළුවන් රුපියල් 200ක් වගේ ගාණක් දීලා ඉවරලා Canva Pro එක use කරන්න. මොකද ඔයාලට මම ඉස්සරහට වීඩියෝ ටිකක් ගේනවා කොහොමද මේ වගේ දේවල් සාමාන්‍ය මේ වගේ post එකක් හදන්න රුපියල් 500ක් වගේ ගන්නවා සාමාන්‍ය අය. හැබැයි මීට වඩා ටිකක් high quality විදිහට ඔයාලට හදලා යම්කිසි ගාණක් earn කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම මේ පිළිබඳව කලින් පස්සේ වීඩියෝ වලින් සඳහන් කරලා දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහේ බැන බලාගෙන හදලා එක එක poster වෙලද දැන්වීම් හදලා ඉවරලා ගාණක් earn කරන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට බලලා පුරුදු වෙන්න. ඉතින් අපි ඉස්සරහට තව වීඩියෝ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක නිතරම වැඩි සිටින්න. ඉතින් දැන් අපි post එක හදලා ඉවරලා අපිට ඉතින් මේ විදිහට save කරගන්න. ඉතින් මෙච්චර වෙලා අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටිය ඔබ හැම දිනාටම ස්තුතියි.